මේ දැල් බෑග් එකකින් ඔව් අපි ලස්සන කූඩයක් මහගමු. හරි අපිටත් කියලා දෙන්න එතකොට ඔයා බලා ගන්නකෝ. හා මේක දැන් ඔව් දෙකට නවා ගත්තම හරි මෙහෙම කොටසක් ඉවත් කරගන්නවා මං කපලා. හරි මේ සයිඩ් එකකින් කොටසක් ඉවත් කරගන්නවා මං කපලා. හරි මෙච්චරක් විතර කොටසක් තමයි මං ගත්තේ. හරි මේක දෙකට නවලා තියෙන්නේ. දැන් මේකට අපි ඔව් සුදු පාට හාල් කවර වලින් ඔව් පටි ටිකක් කපලා අල්ල ගන්න ඕනි. හරි හරි අපි පටි ටික කපා ගත්තා. හරි දැන් මේක ඔව් මේ කොටසට මෙහෙම දිගටම අල්ල ගන්න ඕනි. කොටස් 6ක් විතර අල්ල ගත්තම ඇති. හරි මම අල්ලලා ගෙනල්ලා පෙන්නන්නම් මේ ටික. හා හරි මම මේකට මේ පටි කොටස් ටික අල්ල ගත්තා. දැන් මේක දෙකට නවලා ඔව් මෙන්න මෙහෙම මහ ගන්න ඕනි දිගටම. හරි මම මහ ගෙනින්නම්. ඊට පස්සේ තමයි යාඩියට අල්ල ගන්න කොටසක් අපි කපා ගන්න ඕනේ. හරි හරි මේ සයිඩ් එක මහ ගත්තා. හරි දැන් අපි මේක අඩියට අල්ල ගන්න කොටසක් කපා ගන්නවා. හා මොකක්ද කියලා දෙන්න ආත් බලා ගන්න කොහොමද කපන්නේ කියලා. හා මේ හාල් කවරෙන් තමයි කොටසක් කපා ගන්නෙ. හරි මේක දෙකට නවලා ඔව් තව පාරක් මේව නවලා මේ කොටස ටිකක් මේව රවුන්ඩ් කරලා කපා ගන්නවා. හරි ඔන්න මෙහෙම කොටසක් තමයි ආවේ. මෙතන කොටස් දෙකක් තියෙනවා. මේ දෙකම එකට තියලා මෙහෙම වටේට මහ ගන්න ඕනේ. මහ ගත්තන් පස්සේ අපි මේ කොටස ඔන්න ඔය රවුමට අල්ල ගන්න ඕනේ. බෑග්ගේ අඩියට. හැන්ඩල් එකට මේ කොටසින් තමයි කපා ගන්නෙ. හරි පටියක් කපා ගමු. හා මෙතන කොටස් දෙකක් තියෙනවා. හරි මේ දෙකම එකට තියලා මහ ගන්න ඕනි. ටිකක් ඝන කවට තියෙන්න ඕන නිසා මේකනුත් කොටසක් කපා ගන්නවා. හරි හැන්ඩල් එකට උඩින් අල්ලගන්න. හා කොටස් හතරම එකට තියලා අපි මහ ගන්න ඕනි. හරි මේ කොටස් ටික මම අහලා ගේන්නම්. හරි හරි මම මේකේ ඔව් මේ අඩිය අල්ලගෙන ආවා. හැන්ඩල් එකත් මහ ගත්තා. හරි දැන් අපි මේක හොඳ පැත්තට හරවගමු. හා හැන්ඩල් එක අපි ඔව් මෙන්න මෙහෙම තියලා අල්ල ගන්න ඕනි. හරි හරිද? මේ සයිඩ් දෙකටම මෙහෙම තියලා අල්ල ගන්න ඕනි. මම මේ කූඩේ වටේට ඔව් මේ රේන්ද කොටසත් අල්ල ගන්නවා. හරි වටේටම අල්ලගෙන ගෙනල්ලා පෙන්නන්න. හා හරි මම මේක මහ ගත්තා. හැන්ඩල් එකත් අල්ල ගත්තා. වටේ රේන්දෙත් අල්ල ගත්තා. දැන් අපි මේකට අයිසු ඔව් මල් ටිකක් හදලා අල්ලගමු. හරි මං හදලා දෙන්නද? ඔයා හදන්න. එහෙනම් මං හදලා දෙන්නම් මල් ටික. හා ඔයා මල් ටික කපලා පෙන්නන්නකෝ. හා මේකත් ක්ලොත් මැටීරියල් එකක් තමයි. මෙහෙම කොටසක් අරන් මේක අපි මෙහෙම නවා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තව තවක් නවා ගන්න. ඊට පස්සේ අපි මේක
මෙහෙම රවුමක් එන විදිහට කපා ගන්න. රවුම් කරලා කපන්න ඕනේ. ඔව්. මෙහෙමනේ තියෙන්නේ. ඔව්. ඉතින් හරියම ඔහම. ඔව්. මලක් එනවා. මේ වගේ අපි මෙහෙම ටිකක් හදා ගන්න ඕනේ. හරිද? දැන් අපි මේ ටික අපේ ලස්සන කූඩේට අලවගමු. හරි. මේ මල හදාගමු. ලොකු මල. හරි මේ වගේ අනිත් මල් ටිකත් හදාගමු. මම මේ මල අල්ල ගන්නවා මේකට. මෙතනට අල්ල ගන්නවා. හරිද? ඔන්න අනිත් මල් ටිකත් අපි හදාගමු. මේ වගේ මල් ටිකකුත් අපිට හදා ගන්න ඕනි. මම හදලා ඔක්කොම ටික හදලාම පෙන්නමු නේද? ඔව්. නොම්මි මම මේ මල් ටික හදාගත්තා. ලස්සනයි පුතේ. ලස්සනයිද? එහෙනම් අපි මේ ටික අපි බාස්කට් එකට අලවගන්නේ. අලවගන්නේ. අලවගන්න. මේ කොතනද මේ අලවන්නේ? මෙතනට. මෙතනට අලවන්න. හැන්ඩල් එකටද? හැන්ඩල් එකට අලවන්නද නැත්නම් මෙහෙම අලවන්න? මෙහෙමනේ. ඔව්. මෙතනට අලවන්නම් නේ. ඔව්. අනිත් ටික කොහොමද අලව ගන්න ඕනේ? ඔව් වටේට නේද පුතේ? හරිනේ මම වටේට අලව ගත්තා. ලස්සනයි. දැන් අපි හැන්ඩල් එකට අලවගන්නේ. ඔව්. හරිනේ මං හැන්ඩල් එකටත් අලව ගන්නවා. මෙතනට අපි ලොකු මල අලවන්නේ. මල් ටික අලව ගත්තා මේ. ලස්සනයි පුතේ වයින් මල් ටික. ලස්සනයි. හරි. අපි ඉවත් කළා නේ. මේ දැල් බෑග් එකෙන් ලස්සන කූඩයක් මහගත්තා. ඉතින් ඔයාලත් මේ වගේ මහලා බලන්න. මහලා බලලා අපේ කමියුනිටි පෝස්ට් එකට ඔයාලගේ ෆොටෝස් දාන්න පුළුවන්. මොකුත්ම වියදමක් නැතුව ලේසිම ක්‍රමයට ලස්සන කූඩයක් හදාගත්තා අපි. දැන් මේ කූඩේ අයිසුගේ කුකින් channel එකට තමයි යූස් වෙන්නේ නේ. ඔව්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වීඩියෝ එකට ඔයගොල්ලන් කැමති නම් ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ඔයාලගේ අයිඩියාස් කමෙන්ට්ස් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වගේ යූස්ෆුල් වීඩියෝස් ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපේ අලුත් වීඩියෝස් ඔයාලට ලැබෙන්නේ. මේ වගේම තවත් යූස්ෆුල් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනතුරු ඔයාලට bye.